මේකේ මූලික පරමාර්ථය වෙන්නේ විශේෂයෙන්ම අපේ ඉන්න ව්‍යවසායකයන් අපනයනකරුවෙක් බවට පත් කිරීම. ඊට අමතරව තරුණ පරපුර අපනයනකරුවෙක් බවට පත් කිරීම. විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ විශේෂ නැඹුරුවක් තියෙනවා නව නිෂ්පාදන සඳහා. විශේෂයෙන්ම කෘෂි අංශයට සම්බන්ධ වෙලා මේකට ලොකු නිෂ්පාදන පිරිවැයක් යන්නේ නැහැ. පොඩි නිෂ්පාදන පිරිවැයකින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපනයන සංවර්ධන මණ්ඩලයට අපි හැම ආකාරයකම උදව් කරන මේ අයට හොඳ අපනයනකරුවෙක් බවට පත් වීම ඒ නිසා එයාගේ භාණ්ඩ විශේෂයෙන්ම අපිට යවා ගන්න පුළුවන් වෙනවා විදේශ වෙළඳපොළ කරා. ආයුබෝවන් ඔබට සුබ දවසක් සහ ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. අපි වසර ගණනාවක් ගත වෙලා කෘෂිකර්මාන්තය මොන වගේ තැනකද තිබෙන්නේ? කෘෂිකර්මාන්තය මොන වගේ දියුණු තැනකද තිබෙන්නේ කියලා වර්තමානයේ දිහා අධ්‍යයනය කරනකොට ඔබට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි එතන එහාට අවිල කතා කරනකොට ලංකාවේ මේ වෙද්දී වැඩිපුරම කතා බහට ලක් වෙන ශ්‍රේෂ්ඨයක් තමයි අපනයනය කියන මාතෘකාව. අප අද දවසේ සාකච්ඡාව සඳහා ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මැතිතුමන්. අපි එතුමන් ඉතාම ගෞරවයෙන් යුතුව මේ වැඩසටහනට පිළිගන්න ලබනවා. ආයුබෝවන් සභාපතිතුමනි. ආයුබෝවන්. අපි වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගන්නට මා කැමති මුලින්ම ලංකාවේ අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන අපනයන සංවර්ධන මණ්ඩලය පිළිබඳව මුලින්ම අපි දැන කියා ගන්නට ඕන. මොකද මේ ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනයට වැඩිම දායකත්වයක් ලබා දෙන සේවාවක් ලබා දෙන ආයතනය තමයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියන්නේ. කාට හරි අපනයන ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන්න උනන්දු වෙන කෙනෙක්ට මොකක්ද මේ අපනයන සංවර්ධන මණ්ඩලය කියලා කියන්නේ කියලා දැන ගැනීම ඉතාම වැදගත් කාරණාවක්. සභාපතිතුමනි අපි ආරම්භයක් විදිහට අපනයන සංවර්ධන මණ්ඩලය පිළිබඳ හැඳින්වීමක් කරමු. බොහොම ස්තුතියි නාලක. ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටවන්නේ 1979. අපනයන සංවර්ධන පිහිටවන්න මණ්ඩලය පිහිටවන්න මූලිකම අධීර වුණේ මොකද ලංකාවේ අපි විදේශ විනිමය උපයන අංශයක් වශයෙන් ගත්තොත් 80% විතර ප්‍රමාණයක් උත්පාදනය කරන්නේ අපනයන සංවර්ධනය හරහා ලංකාවේ. මේ වෙනකොට ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ මේක තමයි ලංකාවේ තියෙන ප්‍රමුඛතම රාජ්‍ය ආයතන අපනයන සංවර්ධන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් තියෙනවා. ලංකාවේ අපි දැනට අපේ ගත්තොත් අපනයන ආදායම තමයි ඩොලර් බිලියන 16.2ක් විතර වාර්තා වුණා ගිය 24 අවුරුද්දේ. ඒකද විශේෂම අපනයන ආදායම කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි අපේ භාණ්ඩ අපනයන හා සේවා අපනයන කියන කොටස් දෙක යටතේ. ඒකට අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය මොකක්ද? ඇත්තටම අපිට කාර්යභාරය කීපයක් තියෙනවා කරන්න. මොකද අපිට ප්‍රාජ්‍ය ප්‍රතිපත්තිමය කාරණාවලදී අවශ්‍ය කරන ප්‍රතිපත්තියේ උපදේශය ලබා දීම, ඒ වගේම අපනයන සම්බන්ධයෙන් අපනයන ප්‍රවර්ධනය කිරීම, ඒවා විමර්ශනය කිරීම, වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම වගේ කටයුතු රාශියක් අපනයන සංවර්ධන මණ්ඩලයට පැවරලා තියෙනවා. ඉතින් මේ මූලික ඉලක්කයන් යටතේ අපි අපනයන සංවර්ධන මණ්ඩලය දැනට කටයුතු කරමින් ඉන්නවා. එතකොට අපනයන සංවර්ධන මණ්ඩලයේ විශේෂ අපනයන ලංකාවේ වැදගත් වෙන්නේ ඇයි කියන කතන්දරය ගත්තොත් විශේෂයෙන්ම අපි ලංකාවේ දැනට ඉන්න තත්ත්වය ගත්තොත් අපි ඉදිරි අවුරුදු 3 තුල විශේෂයෙන් 2028 වෙනකොට ලංකාවේ අපේ බලාපොරොත්තුව තමයි අපිට දැනට ඉන්න ප්‍රමාණය විශේෂයෙන්ම අපි දැනට ඉන්න දලදේශීය නිෂ්පාදනයෙන් අපනයන දායකත්වයේ 19.6ක්. මේ 19.6 අපි 2030 වෙනකොට මේක අපි ගේන්න ඕනේ 125ක ඉලක්කයට. එතකොට අපනයන ගත්ත දැනට මාසිකයෙන් අපනයන ආදායම තමයි ඩොලර් බිලියන 1.5ක් නැත්නම් ඩොලර් මිලියන 1500ක අපනයන ආදායමක් ලබනවා. ඒකට මේ අවුරුද්දේ විශේෂයෙන්ම 2025 අවුරුද්දේ අපේ අපනයන ඉලක්කය තමයි ඩොලර් බිලියන 18.2කට එහා ගිහපු අපනයන ආදායමක්. ඒකට විශේෂයෙන්ම පසුගිය වසර කීපයේ මුළුල්ලේම විශේෂයෙන්ම අපි 2024 වෙනකම් වායේ ගත්තොත් අපි අපනයන ඉඳලා තියෙන ප්‍රමාණය තමයි ඩොලර් බිලියන 15ක 16ක වගේ ප්‍රමාණයක්. විශේෂයෙන්ම අපි 2015 ගැන කතා කරොත් 2015 දී අපි අපනයන ආදායම තමයි ඩොලර් බිලියන 13.7 ප්‍රමාණයක්. අපි 23 අවුරුද්දේ හිටියේ ඩොලර් බිලියන 15ක ප්‍රමාණයක්. එතකොට අපි අවුරුදු 8කට කාලයකට වැඩි වෙලා තියෙන ඩොලර් බිලියන 1.3ක්. හැබැයි 2024 දී අපිට හැකියාවක් ලැබුණා මුල් වතාවට මේ ඉලක්කය ඩොලර් බිලියන 16.1කට ඉලක්කයකට යන්න. ඒකට 2025 අවුරුද්දේ තාම වැදගත් වෙනවා. ඇයි?
අපේ බලාපොරොත්තුව අපි මේ වාර්ෂික ගත්තු 3%ක 4%ක වර්ධනය මේ අවුරුද්දේ නම් අපි බලාපොරොත්තුව 14%කට එහා ගිහපු අගයකට වැඩි කිරීම. ඒක ඉතාමත් ඉහළ ඉලක්කයක්. හැබැයි අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ විදිහට විශේෂයෙන්ම නව රජයේ බලාපොරොත්තුව තමයි 2025-2030 කාල සීමාව යටතේ අපනයන ඉලක්කය බිලියන 36කට ඩොලර් බිලියන 36කට ගිහිල්ලා දළ දේශීය නිෂ්පාදනයෙන් අපනයන ඒ දායකත්වය 125ක මට්ටමට ගේන එක. ඒකට ඒකෙදි කාර්යභාරයේදී අපි දකිනවා විශේෂයෙන්ම භාණ්ඩ සේවා අපනයන වගේම සේවා අපනයන දායකත්වය ඉතාම වැදගත් වෙනවා මේ ශ්‍රේෂ්ඨයට. ඒකට ලංකාවට අපිට විදේශ විනිමය ලැබෙන මාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි අපනයන ආදායම. ඒක 80% ප්‍රමාණයක් ලැබෙන්නේ අපනයන ආදායමෙන්. ඊට පස්සේ අපිට ලැබෙනවා සංචාරක ආදායම. ඒක ඩොලර් මිලියන 350ක් ප්‍රමාණයට දැන්ට ඇවිල්ලා තියෙනවා. ඊළඟ විදේශ ප්‍රේෂණ. ඒක ඩොලර් මිලියන 600කට එහා ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒකෙන් ප්‍රධාන මාර්ගය 80%ක ප්‍රමාණයක් වැදගත් වෙන්නේ අපනයන අංශය. ඒක තමයි මේක අපනයන අංශයේ දායකත් ඉතාමත් වැදගත් වන්නේ රටේ ඉදිරි ආර්ථික ප්‍රවර්ධනය සඳහා. හොඳයි දැන් ඔබ දන්නවා මේ අපනයන ශාස්ත්‍රයේ ප්‍රධාන අපි සාකච්ඡා කිරීම පහසුව වෙනුවෙන් අපි ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් අපිට. කෘෂි කාර්මික අපනයන, කාර්මික අපනයන සහ සේවා අපනයන කියලා. සභාපතිතුමනි දැන් අපි මේ වර්ගීකරණය යටතේ ගත්තාම අපි අද සාකච්ඡා කරන මාතෘකාවේදී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ කෘෂි කාර්මික නිෂ්පාදන අපනයනය පිළිබඳව. කෘෂි අපනයනය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත් එහෙම කෘෂි කාර්මික නිෂ්පාදන අපනයනය කියන්නේ මොකක්ද ඇත්තටම? ඇත්තටම කුසි අපනයන කියලා කියන්නේ විශේෂයෙන්ම කෘෂි කාර්මික දීවර හා ජල ජීවි නිෂ්පාදන ආශ්‍රිතව අපි කටයුතු කරන්නේ ඒක තමයි කුසි අපනයන අංශය කියලා කියන්නේ. විශේෂයෙන් මේ කුසි අපනයන අංශයේ විසින් විශේෂයෙන්ම මේ අංශ තුනට ආශ්‍රිතව අපි වෙළඳපොළ ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. විශේෂයෙන්ම නව අපනයන උපාය මාර්ග සැලසුම යටතේ විශේෂයෙන්ම හඳුනාගත් විශේෂයෙන්ම අපේ හඳුනාගත් අංශ කීපයක් විශේෂයෙන්ම කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේම සැකසු ආහාර ඒ වගේම ඒ ප්‍රධාන කොටගෙන ඒ දෙක ප්‍රධාන කොටගෙන අපි දකිනවා විශේෂයෙන්ම පොල් නිෂ්පාදන ආශ්‍රිතව විශේෂයෙන්ම මල් හා විසිතුරු පැලෑටි මුහුදු පැලෑටි ඒ වගේම විශේෂයෙන්ම කාබනික නිෂ්පාදන හා එළවලු හා පළතුරු ඒ අංශ රාශියක් තමයි කෘෂිකාර්මික නිෂ්පාදන අංශයට එන්නේ. ඉතින් විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ අපේ කාර්යභාරය වෙන්නේ මේ කෘෂි අපනයන අංශය දැන්ට අපිට දෙන දායකත්වය තමයි මුළු අපනයන ආදායමින් 30%ක් නියෝජනය වෙන්නේ මේ කෘෂිකාර්මික අංශයේ. එතකොට මේ ආශ්‍රිතව අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා අපි අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැනට අපි කරමින් ඉන්නවා විශේෂයෙන්ම මෙම අපනයන කරුවන්ගේ විශේෂයෙන්ම නිෂ්පාදන හා සැපයුම් සංවර්ධනය සඳහාත් ඒ වගේම තත්ත්ව පාලනයත් වෙළඳපොළ සංවර්ධනය සඳහාත් අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග රාශියක් අපි දැනට ගනිමින් ඉන්නවා. හේතුව තමයි අපේ වැඩසටහන් රාශියක් තියෙනවා නව අපනයන කරුවන් සොයා ගැනීම වැඩපිළිවෙල කියලා. අපි කියනවා ඒක new exporters development program. ඒ හරහා අපේ බලාපොරොත්තු තමයි දැනට ඉන්න අපේ අලුත් ව්‍යවසායකයන් නැත්නම් අලුත් පරපුර අපනයන කරුවෙක් බට පත් කරලා එයා ජාත්‍යන්තර වෙළඳපොළට අරන් යෑමේදී මෙම කියන කාර්යයන් රාශියක් යටතේ අපි උන් සංවර්ධනය කරනවා. විශේෂයෙන්ම වෙළඳපොළ සංවර්ධනය, නිෂ්පාදන සංවර්ධනය, ඒ වගේම තත්ත්ව සංවර්ධනය, ධාර්තා සංවර්ධනය. ඒ කොටස් 4කට බෙදාගෙන අපි උන් ප්‍රවර්ධනය කිරීමක් දැන්ට කටයුතු කරමින් ඉන්නවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂි අපනයන අංශය විශේෂයෙන්ම මේ වෙනුවෙන් විශාල වැඩසටහන් රැසක්ම සිදු කරමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයත් මේ අපනයන කරුවන් එක්ක නිරන්තර සමීපව වැඩ කටයුතු කරමින් ඔවුන්ව දිරිමත් කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයමින් සිටිනවා. දැන් සභාපතිතුමනි කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳ අපට සැකවින් අදහසක් දුන්නොත් එහෙම එක් අපනයන ශාස්ත්‍ර සම්බන්ධයෙන් උදාහරණයක් විදිහට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, එළවලු සහ පළතුරු මේ ආකාරයෙන් අපට විවිධ ශාස්ත්‍රවල මොන වගේ තත්ත්වයක්ද වර්තමානයේ තිබෙන්නේ කියන කාරණා පිළිබඳව අප දැනගන්න කැමතියි. ඇත්තටම
මේ මෙතනදී විශේෂයෙන්ම ගත්තොත් කෘෂිකාර්මික අපනයන අපිට වැදගත් වන්නේ ඇයි? විශේෂයෙන්ම ගත්තොත් අපි දකිනවා ලංකාවේ දලදේශීය නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දායකත්වය දක්වන්නේ කෘෂි අංශය. සාමාන්‍ය අපි කියනවා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය විශේෂයෙන්ම අපනයන ජාතික සංවර්ධනයේ ජාතික නිෂ්පාදනයේ 52%ක්. හැබැයි මෙතන විශාල කොටසක් ඉන්නවා කෘෂි අපනයන කරුවා. ප්‍රාදේශීය මට්ටමින් රැකියාව උත්පාදනයේදී ලොකු කාර්යභාරයක් සමාජයට කරනවා. හැබැයි අපි දකින ආකාරයට පහුගිය විශේෂයෙන්ම මෙම පහුගිය කාල මුළුල්ලේම විශේෂයෙන්ම අපි මේ කොටස් වලට කඩලා ගත්තොත් අපේ තියෙන කෘෂි අපනයන ආදායම් වල අපි දකිනවා විශාල පරිමාණයේ ප්‍රවර්ධනයක් දැන්ට තියෙනවා. විශේෂයෙන් මම එතනදී කිව්වොත් විශේෂයෙන් පහුගිය අපි මාස කීපයක් පහුගිය මේ අවුරුද්දේ අපි ගත්තොත් අපි අපනයන ආදායම තමයි ඩොලර් බිලියන 4.2කට අපි ළඟා වෙලා තියෙනවා. ඒකෙදීන් අපි කෘෂි අපනයන කියලා ගත්තොත් ඉතාමත් හොඳ වර්ධනයක් අපි ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපිට ගත්තොත් කුළුබඩු අපේ කියන ස්පයිසස් ප්‍රොඩක්ට්ස් වල තියෙන ලොකු වර්ධනයක් අපිට වෙලා තියෙනවා මේ ක්වාටරේකේදී. ඊට අමතරව පොල් හා නිෂ්පාදන අංශවල තියෙන දායකත්වය, සැකසු ආහාර ඒවල අපි දකින ප්‍රවර්ධනය ගොඩක් වැඩි. ඊට අමතරව අපිට තියෙන තේ හා ඒ ආශ්‍රිත තියෙන නිෂ්පාදන. එහෙම නැත්නම් අපිට ගත්ත මුහුදු පැලෑටි මම කලින් විස්තර කරා වාගේ ඒ හැම ශ්‍රේෂ්ඨක අපි දකිනවා විශාල පරිමාණයේ ප්‍රවර්ධනයක් දැනට දකින්න ලැබෙන්න පුළුවන් අපනයන සංවර්ධනයෙන් තියෙන ප්‍රවර්ධන කටයුතු සලකා බැලීමේදී. හොඳයි සභාපතිතුමනි දැන් අපි අහලා තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා අපිට තමයි තියෙන්නේ ලෝකේ රසම කුරුඳු තියෙන්නේ අපිට. ලෝකේ හොඳම ගම්මිරිස් තියෙන්නේ අපිට. මේ විදිහට ගත්තාම විවිධ ක්ෂේත්‍රයන් වලදී අපේ රටේ නිෂ්පාදන වලට ලෝකේ අදටත් ඉහළ පිළිගැනීමක් තිබෙනවා. හොඳම තේ තියෙන රටක් විදිහට ලෝකේ අපිව පිළිගන්නවා. ලෝකයේ අපේ නිෂ්පාදන වලට අපේ විශේෂයෙන්ම අපේ කෘෂිකාර්මික නිෂ්පාදන වලට ලෝකේ විවිධ රටවලින් විවිධ කලාප වලින් මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? ඇත්තටම මේ නාලක මේ ප්‍රශ්නයේදී ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපි මේ අපනයන කරද්දී අපේ භාණ්ඩ කොහටද යවන්නේ? මොන රටවලද ලොකු ඉල්ලුමක් තියෙන්නේ? ඉතා වැදගත් ප්‍රශ්නයක්. එතකොට මතන ගත්තොත් අපිට අපේ භාණ්ඩ වලින් විශාල ප්‍රමාණයක් අපිට ඉල්ලුමක් තියෙනවා විශේෂයෙන්ම ජර්මනිය ඇතුළු යුරෝප් රටවල. මොකද අපේ ලංකාවේ අපනයන වලින් 25%කට වඩා ප්‍රමාණයක් යන යුරෝප් රටවලට. තව 25ක් වෙන ඇමරිකන් රටවලට යනවා. යුරෝපීය රටවල ලොකු ඉල්ලුමක් අපේ භාණ්ඩ වලට තියෙනවා. විශේෂයෙන් ජර්මනිය ඇතුළුව තියෙන යුරෝපීය රටවල. ඊට අමතරව මෙක්සිකෝව ඇතුළු ලතින් ඇමරිකානු රටවල්, මැද පෙරදිග රටවල්, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ හැම රටකම ලොකු පරිමාණයේ ඉල්ලුමක් තියෙන අපේ රටේ තියෙන කෘෂි අපනයන භෝග සඳහා. මම ඔතන තව පොඩ්ඩක් විස්තර කරොත් නාලක අපි දකිනවා ලංකාවේ ඕගනික් ෆුඩ් කාබනික නිෂ්පාදන. කාබනික නිෂ්පාදන කියලා ගත්තොත් ලෝකේ මේක වෙළඳපොළ තමා ඩොලර් බිලියන 140ක මාකට් එකක් ලෝක දැනට තියෙනවා. දැනට ලංකාව අපි මේකෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් දැනට අපි අපනයන කරනවා. ඉදිරියේදී අපේ බලාපොරොත්තු මේක තව මට්ටමකට හොඳ මට්ටමකට ප්‍රවර්ධනය කරනවා. මොකද මේක අපිට කාබනික භාණ්ඩයක් වෙළඳපොළක් තියෙනවා නම් ඩොලර් බිලියන 140ක අපි දැනට යන ඩොලර් මිලියන 500ක් නම් මම හිතන්නේ මේක තවදුරටත් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. මොකද මම ඔය කියපු රටවල වලින් විශාල පරිමාණයේ ඉල්ලුමක් තියෙනවා මේ ඕගනික් ෆුඩ් වලට. ඊට පස්සේ අපේ ලංකාවේ තේ ගත්තත් තේ ලෝක හැම රටකටම අපි යනවා. හැබැයි දකින්න විශේෂයෙන්ම මේ කියපු රටවල විශේෂයෙන් මැද පෙරදිග රටවල්, ඒ වගේම අපේ යුරෝප් රටවල්, විශේෂයෙන්ම අපේ එක්සත් රාජධානිය, අපේ අනිකුත් අප්‍රිකානු රටවල් විශාල පරිමාණ ලොකු වෙනසක් අපි දකින්න ලැබෙන්න පුළුවන් මේ කෘෂිකාර්මික අපනයන නිෂ්පාදනය සඳහා. සභාපතිතුමනි දැන් අපි ඇත්තටම අපි තරඟ කරන්න වෙලා තියෙන්නේ අපිට ලෝකයේ අනෙකුත් තරඟකාරී වෙළඳපොළවල් එක්ක, අනෙකුත් තරඟකාරී රටවල් එක්ක, ඔවුන්ගේ තාක්ෂණයත් එක්ක. දැන් මේ වෙද්දී අපි දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම තරුණ පරපුර යම් ප්‍රවණතාවයක් තිබෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට යොමු වෙලා තිබෙනවා. ඔවුන් විවිධ තාක්ෂණික අත්හදා බැලීම් සිදු කරනවා. විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ විදිහට නව ව්‍යවසායකයන් මේ ක්ෂේත්‍රයට යොමු කරගන්න කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවද? ඔවුන්ට යම් සහයෝගයක් ලබා දෙනවද? ඒ පිළිබඳව අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. ඇත්තටම තරුණ පරපුරට කිය යුතු දෙයක් තමයි අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ විදියට අපි වැඩසටහන් රාශියක් විශේෂයෙන්ම නව අපනයනකරුවන් හඳුනාගන්න වැඩපිළිවෙල යටතේ අපි වැඩසටහන් රාශියක් දෙවෙන පුරා පවත්වනු ලබනවා. මේකේ මූලික පරමාර්ථය වෙන්නේ විශේෂයෙන්ම අපේ ඉන්න ව්‍යවසායකයන් අපනයනකරුවෙක් බඩපත් කිරීම. ඊට අමතරව අපේ බලාපොරොත්තුවක් තියෙනවා අලුත්
පරපුර විශේෂම තරුණ පරපුර අපනයන කරුවෙක් බවට පත් කිරීම. ඒ වෙනුවෙන් අපි දැන්ට දෙවෙනි පුරා පවත්වනු ලබන මෙම ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමින් අරන් ගන්න පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගන්න පුළුවන්. අපි වැඩසටහන් රාශියක් දැන්ට ක්‍රියාත්මක කරමින් ඉන්නවා අපනයන කරුවන් දිරිගැන්වීම සඳහා. විශේෂයෙන්ම ඇයි අපිට අපනයන කරුවෙක් වෙන්න ඕන කියලා පදනම ගත්තොත් මොකද අපි දකිනවා විශේෂයෙන්ම තරුණ පරපුරාද ගොඩක්ම බලන්නේ නැත්නම් ප්‍රජාංශයේ රැකියාව කිරීම හෝ පෞද්ගලික අංශයේ රැකියාව කිරීම එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වීම. මොකද අපි මේ ඔක්කොම කතා කරන්නේ අපේ ලංකාව ඇතුලේ මිලියන 22ක ඉන්න ජනගහනයක් ටාගට් කරගෙන තමයි. හැබැයි අපි දකිනවා විශේෂයෙන්ම අනිත් රටවල් ගත්තත් විශේෂයෙන්ම තරුණ ප්‍රජාවකේ විශේෂ නැඹුරුවක් තියෙනවා නව නිෂ්පාදන සඳහා. අපේ දැන් අපේ ඉලක්කය තමයි ලංකාවෙන් එළියට ගිහිල්ලා මේ ඩොලර් අපේ ලංකාවෙන් එළියට ගියාට පස්සේ මිලියන 7000ක ජනගහනයකට විශේෂයෙන් මිලියන 7000ක ජනගහනයට මේ අපේ වෙළඳපොළ විවෘත වෙනවා. ඒ හරහා මේ පහසුකම් ලබාගෙන විශේෂයෙන්ම ගත්තොත් තරුණ පරපුරට අද පුළුවන් විශේෂයෙන්ම කුෂි අංශයට සම්බන්ධලා විශේෂයෙන්ම ගත්තොත් මේකට ලොකු නිෂ්පාදන පිරිවැයක් යන්නේ නැහැ. පොඩි නිෂ්පාදන පිරිවැයකින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපනයන සංවර්ධන මණ්ඩලයට අපි හැම ආකාරයකම උදව් කරන මේ අයට හොඳ අපනයන කරු බඩපත් වීම ඒ නිසා එයාගේ භාණ්ඩ විශේෂයෙන්ම අපිට යවා ගන්න පුළුවන් වෙනවා විදේශ වෙළඳපොළ කරා. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ තරුණ පරපුරේ මොකද මේ විදිහේ ලොකු ඉල්ලුමක් අපිට තියෙනවා විශේෂයෙන් කුෂි හා අනිකුත් නිෂ්පාදන සඳහා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න සම්බන්ධ අවශ්‍ය කරන පහසුකම් ලබාගෙන ලංකාවෙන් එළියට ගිහිල්ලා ව්‍යවසායයකට වඩා ගිහිල්ලා හොඳම දේ තමයි අපනයන කරුවෙක් බඩපත් වෙලා ලංකාවට ඩොලර් උත්පාදනය කරන අපනයන කරුවෙක් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු අභිමානයක් රටට එනවා තමුන්ටත් අභිමානයක් වෙනවා විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව අපේ රටේ ආර්ථික සංවර්ධනයේදී අපනයන අංශයේ දායකත්වයට ඉහළට ගිහිල්ලා ඒ වගේම අපේ ලංකාවේ ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ යන්න ලංකාවේ තියෙන ස්වෛරීත්වය වැඩි වෙනවා. ඒකට කොටස්කරුවෙක් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ තරුණ පරපුරට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන් රට වෙනුවෙන්. හොඳයි අපි වැඩසටහන ඉදිරියේදී ඔබට සඳහන් කරන්නම් කිසියම් කෙනෙක්ට නව ව්‍යවසායකයෙක්ට එහෙම නැත්නම් අපනයන ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න අදහසක් තියෙන කෙනෙක්ට කොහොමද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග එකතු වෙලා මේ දැනුම බෙදාගන්නේ අත්දැකීම් බෙදාගන්නේ මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් අපි මේ වැඩසටහන ඇතුළේදී ඔබව දැනුවත් කරන්න සූදානමින් සිටිනවා. සභාපතිතුමනි මේ මම කැමති විශේෂයෙන් දැනගන්න ශ්‍රී ලංකාව කියන්නේ කුඩා රටක්. භූමි ප්‍රමාණයෙන් ගත්තහම අපි පුංචි රටක්. අපේ මේ පුංචි රටේ තියෙන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න නම් අපනයන ශාස්ත්‍රයේදී අපි ඊටාම උපාය මාර්ගික වැඩපිළිවෙලකට යා යුතුයි. මම විශ්වාස කරනවා මේ වැඩපිළිවෙලේදී විශාල කාර්යභාරයක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට තියෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිරන්තරයෙන් උත්සාහ කරනවා අපි දැකලා තියෙනවා නිරන්තරයෙන්ම අපනයනකරුවන් අගය එකතු කළ නිෂ්පාදන සිදු කරන්න දිරිමත් කරනවා. සභාපතිතුමනි මොකක්ද මේ නිෂ්පාදනයකට අගය එකතු කරනවා කියලා කියන්නේ විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනයකට අගය එකතු කරනවා කියලා කියන්නේ මොකක්ද? එකෙන් අපිට එන්න වාසිය මොකක්ද? ඇත්තටම එතනදී අපි අපනයන විවිධාංගීකරණය කරනකොට මොකද ලංකාවේ දැනට තියෙන අපි අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 16ක මට්ටමේ ඉඳන් අපි 36කට අරන් යනවා නම් අපිට ඉතුරු අවුරුදු 5 කියලා කියන්නේ ඉතාමත්ම තීරණාත්මක කාලයක්. ඒ තීරණාත්මක කාලයේ මොකද ලංකාවේ දැනට තියෙන තත්ත්වයන් ඉතාම හරි පැහැදිලි අපි දකිනවා පැහැදිලි ආර්ථික ප්‍රවර්ධනයක් ලංකාවේ තියෙනවා දේශපාලන ප්‍රවර්ධනයත් සමගම ඒක හරි හිතකර වෙනවා තව අපනයන සංවර්ධනය සඳහා. එතකොට විශේෂයෙන්ම අපි අලුත් ආයෝජකයෙක් බලන දෙයක් තමයි අලුත් ආයෝජනයක් ආරම්භ කරන්න පෙර ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය දේශපාලන තත්ත්වය. මම හිතන ඉදිරි අවුරුදු 5ෙම අපිට ඒක සම්බන්ධයෙන් අවිශ්වාසයක් නෑ අපි දකිනවා හරි පැහැදිලි සුබවාදී තත්ත්වයක් ඒ සම්බන්ධයෙන්. එතකොට අපි දැන් තියෙන අපනයන ඉලක්කය ඩොලර් බිලියන 16 ඉඳන් ඩොලර් බිලියන 36කට අරන් යනකොට අපිට දැන් තියෙන ප්‍රොඩක්ට්ස් වලින් මේක අරන් යන්න බෑ. එහෙනම් විශේෂයෙන්ම අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ විදිහට අපි උපාය මාර්ග සැලසුම් කීපයක ඉන්න මොකක්ද අපේ වෙළඳපොළ විවිධාංගීකරණය අපි තියෙන භාණ්ඩ විවිධාංගීකරණය ඒ වගේම අපි කොහොමද අනුකුත් එක්ස්පෝර්ට් ලෙඩ් ඉන්වෙස්ට්මන්ට් කොහොමද ලංකාවට ගෙන්න ගන්න කියන කාරණා යටතේ. එතකොට දැන් අපි වෙළඳපොළ විවිධාංගීකරණයට දැන් වැඩපිළිවෙලක් අපි අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන් අපි යන්න වෙනවා අලුත් වෙළඳ හොයාගෙන අපිට අලුතෙන් තීරුබදු ගිවිසුම අපි හොයාගත යුතුයි. අලුත් වෙළඳ අපි හොයාගත්ත අපි ඒ සම්බන්ධ දැන් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි ඔබ අහපු ප්‍රශ්නය තමයි අපි අපේ තියෙන එකතු කළ අගය
වැදගත් වෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන වලට. ඒක හොඳම වැදගත්යක් තමයි. විශේෂයෙන්ම අපි එකතු කළ අගය දැනට අපි විශේෂයෙන්ම අපේ කෘෂි කාර්මික අපනයන අපි දකිනවා විශේෂයෙන්ම මෙම එකතු කළ අගය දැනට පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම තේ කර්මාන්තය පාවිච්චි කරනවා. ඒ වගේම සැකසු ආහාර සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චි කරනවා. හැබැයි අපි ගොඩක් යවන අනිකුත් කුළු බඩු විශේෂයෙන්ම අපිටම ආවේනික කුරුඳු අපි තාම යවන්නේ තොග වශයෙන්. ඒකට මොකටද මේ විශේෂයෙන් මේ කුළු බඩු එහෙම නැත්නම් ලංකාවේ තියෙන අනිකුත් කුසි අපනයන භෝග පාවිච්චි කරන්නේ විශේෂයෙන් පාවිච්චි කරනවා විශේෂයෙන් කුළු බඩු වගේ දේවල් ඖෂධ සඳහා නැත්නම් රසකාරක සඳහා එහෙම නැත්නම් සුවඳ විලවුන් සඳහා. හැබැයි අපි තාම ඒකෙන් මොකද අපි තොග වශයෙන් යවුවට අපිට නිශ්චිත මිලක් අපිට හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ තාමත්ම අඩු මිලක්. හැබැයි මේක අපේ ප්‍රොඩක්ට්ස් වල එකතු කළාගේ කරන්න පුළුවන් නම් වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් නම් අමු කියන්නේ තොග වශයෙන් යවනට වඩා තව 40ක් 50ක් වැඩිපුර මුදලක් අපේ අපනයන කරුවන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපි දැනට අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂයෙන්ම අපේ අපනයන ප්‍රජාව දැනට දැනුවත් කරමින් ඒ ලෝකයේ තියෙන වෙළඳපොළ අපි හඳුන්වා දෙමින් දැනට ඉන්නවා මොන විදිය බහන්නද අපි වැලියු ඇඩිෂන් කරලා යවන්න ඕනේ කියන එක. ඒකට විශේෂයෙන්ම කියන්න සතුටුයි මේ වෙනකොට අපේ අපනයන කරුවන් රාශියක් දැනට එකතු කළ අගය තමයි ගොඩක් යවන්න හදන්නේ බහන්න. මම හිතන්නේ ඒක හිතාමත් වැදගත් වෙනවා. මොකද අපේ විශේෂයෙන්ම අපි පුරුදු තොග වශයෙන් යවනට වඩා වැලියු ඇඩිෂන් කරලා යවුවොත් දැන් හම්බෙන විට ඉතා විශාල ප්‍රමාණයක් මුදලක් හම්බෙනවා. ඒක ඉතාම වැදගත් වෙනවා අපිට අවසානයේ අපනයන ආදායම ඉහළ නැංවීමට. මොකද ලංකාව කියන කුඩා රටක් අපිට ලොකුවටම අපනයන වැඩි කරන්න අමාරුයි. හැබැයි තියෙන ප්‍රොඩක්ට්ස් වැලියු වැඩි කරත් අපිට අපනයන ආදායම තව 50කින් 60කින් මේ කුෂි ආශ්‍රිත නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. තවත් සරලව කාරණාව පැහැදිලි කරනවා නම් දැන් අපි හිතමු ගම්මිරිස් කිලෝ එකක් තියෙනවා. අපි ගම්මිරිස් ඇට විදිහට අපනයනය කළා රුපියල් 1000ක් ගන්නවා කියලා උදාහරණයක් විදිහට අපි උපකල්පනය කළොත් ඒ ගම්මිරිස් කිලෝ එකම කුඩු කරලා පැකට් කරලා අපිට රුපියල් 10000ක් හොයන්න පුළුවන්. තව අපි තාක්ෂණය උපයෝග කරගෙන ඒ ගම්මිරිස් කිලෝ එකෙන් අපි ගම්මිරිස් තෙල් නිස්සාරණය කරගත්තොත් ඒක ඊටත් වැඩි ගානකට මිලදී දෙන්න පුළුවන්. මේ සභාපතිතුමා කිව්ව කාරණා මම ඊටම සරලව කිව්වේ. ඔබ යම්කිසි නිෂ්පාදනයක් කරන්න උනන්දුවෙන් ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන්ම අගය එකතු කළ නිෂ්පාදනයක් බවට ඔබේ නිෂ්පාදනය පත් කරගන්න. ඒ නිසා ජාතියක් විදිහට අපට නැගිටින්නට අවශ්‍ය නම් අපි අලුත් දේවල් පිළිබඳ අත්දැක බලන්නට ඕන. නව නිර්මාණ නව නිපැයුම් අනිවාර්යෙන්ම සිදු කරන්නට අවශ්‍යයි. සභාපතිතුමනි මම කැමතියි දැනගන්න ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉදිරි සැලසුම් මොනවද? කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන දිරිමත් කරන්න, නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න, වැඩි අපනයන ආදායමක් අපේ රටට ගෙන්ව ගන්න ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විදියට ඔබේ ආයතනයේ තියෙන සැලසුම් මොනවද? අරමුණු මොනවද? ඉලක්ක මොනවද? ඇත්තට මෙතනදී අපි කතා කරමින් ඉන්නවා අපේ 114කට එහා ගියපු අපනයන ප්‍රවර්ධනයක් අපි ලබා ගන්න කටයුතු කරමින් සිටිනවා. එහෙනම් අපිට තියෙන හැම ශ්‍රේෂ්ඨයක්ම තා වැදගත් වෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨය ඉතාමත් වැදගත් වෙනවා. කොහොමද මෙම 114කට එහා ගියපු අපනයන ප්‍රවර්ධනයක් කරා යෑමේදී දායකත්වය ලබා ගන්න කියන එක. එතනදී කියන්න සතුටුයි. විශේෂයෙන්ම අපි දැනට අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ විදිහට අපි කරන දෙයක් තමයි අපේ සිටින අපනයනකරුවා නැත්නම් නව ව්‍යවසායකයන් අපනයනකරුවන් බවට පත් කිරීම වැඩ පිළිවෙලක් අපි අරන් යනවා. ඊට අමතරව ඉන්න අපනයනකරුවන් අපි ජාත්‍යන්තර වෙළඳ පොළට අපි අරන් යන්න ඕනේ. විශේෂයෙන්ම අපි දැනට කරන එකක් තමයි විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන අපේ තියෙනවා. අපි ඒවට අපේ අපනයනකරුවන් යොමු කරලා ජාත්‍යන්තර වෙළඳ පොළ හඳුනාගෙන අපනයන ප්‍රවර්ධනයට උදව් කිරීමක් අපි කරනවා දැනට. ඒක අපි දැනට කරන වැඩපිළිවෙල. අපේ බලාපොරොත්තු මේ යවන ප්‍රමාණය තව වැඩිපුර යවලා අවස්ථා වැඩි කොටසකට දීලා අපනයනකරුවන්ට ඒ දායකත්වය ලබා ගැනීම. ඒක. ඊළඟ වෙළඳ සම්මන්ත්‍රණ. ඒකත් විශේෂ වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර වෙළඳ පොළේදී කෘෂිකාර්මික ආශ්‍රිතව තියෙන නිෂ්පාදන සඳහා ඒ ප්‍රදර්ශන වලට අපේ අපනයනකරුවන් යොමු කිරීම. මම කියන්න සතුටුයි විශේෂයෙන්ම අපි උදාහරණයක් කියන්නම් අපි ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සෙක්ටර් එක ගත්තොත් පහුගිය කාලේ විශේෂයෙන්ම අපි බයෝපැක් කියන ජර්මන් වල තිබ්බා. ඊට පස්සේ අපිට තිබ්බ 90 කියලා ජර්මන් වල ලොකු පරිමාණයේ මේ ට්‍රේඩ් එක්සිබිෂන්. ඊට පස්සේ සියල් කැනඩා වගේ දේවල්. ඊට පස්සේ අපි එක්සත් රාජධානියේ තිබ්බ නොපෙක්ස් කියලා. අපි ඒ ඔක්කොටම අපේ අපනයනකරුවන් යවනවා. යවලා අපි ඒ වෙළඳපොළ වලට හඳුන්වා දෙනවා. ඊට පස්සේ මෙලට පුළුවන් ඒ අවශ්‍ය කරන ගැනුම් කරුවන් හම්බුනාට පස්සේ තමන්ගේ අපනයන තව වැඩි දියුණු කරගන්න.
ඊට අමතරව අපි තව කරන දෙයක් තමයි ඒ කියන විදේශ දූෂණ මණ්ඩල ලංකාවට ගෙනල්ලා අපිට පුළුවන් සාකච්ඡා මට්ටමින් අපේ ලංකාවේ තියෙන අපනයන පවර්ධනය කිරීමට අපේ අපනයන කරන්නට අවස්ථාවක් ලබා දීම. එක එකක්. ඊට අමතර දෙයක් තමයි අපි මුල් ලතාවට පටන් ගත්තා නාලක විශේෂයෙන්ම අපේ රටේ ලොකු කාර්යභාරයක් කරන අපේ ඉන්න තානාපතිතුමන්ලා. විශේෂයෙන්ම ලොකු කාර්යභාරයක් කරනවා. අපි පසුගිය අප්‍රේල් මාසයේ ඉඳන් අපේ රටේ තියෙන සියලුම තානාපතිවරුන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපි අලුත් අපනයන ඉලක්කයක් ලබා දීලා තියෙනවා. ඒකෙදි බලාපොරොත්තුව තමයි මෙම අපි අලුතෙන් ගන්න හදන 14%ක වර්ධනයට අපිට තානාපතිවරුන් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. මොකද මේ විදේශ වෙළඳපොළ හඳුනන්නේ අය. විදේශ වෙළඳපොළ හඳුනාගෙන මොන වාගේ භාණ්ඩද ලංකාවේට තව වැඩිපුර යවන්න පුළුවන්. ඊට අමතරව මොන වාගේ දේවල්ද අපේ ලංකාවේ නිෂ්පාදනය කළ යුතු දේවල්. වෙළඳපොළක් තියෙනවා. භාණ්ඩ අපි මේ හදන්න ඕනේ. ඒ වාගේ හඳුනාගෙන අපි ලංකාවත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා විශේෂයෙන්ම අපිට පුළුවන් දැනට අවුරුද්දකට එක වාරයකට වඩා තියෙන වෙළඳ සම්බන්ධවට අමතරව අවුරුද්දට කීප සැරයක් අපිට යවන්න පුළුවන් නම් ඒ ආශ්‍රිතව තියෙන වෙළඳ ප්‍රදර්ශන වලට අපේ අපනයන කරුවන් මම ලොකු පිටුවහලක් කරනවා. මම කියන්න සතුටුයි මේ වෙද්දින් අපි හැම තානාපතිවරයෙකුටම අපි අලුත් ඉලක්කයක් ලබා දීලා තියෙනවා. එතුමන්ලාට දීලා තියෙන ඉලක්කය තමයි වෙළඳපොළ හඳුනාගෙන දැන්ට තියෙන ප්‍රමාණය අපි 114කින් 15කින් වර්ධනයක් මේ අවුරුද්ද ගන්න බලාපොරොත්තු වෙනවා. හැම රටකම හැම තානාපතිවරයෙකුට. හැබැයි අපනයන ඉලක්කය අපි දෙවිදි ඉලක්කය අපි අලුතෙන් හැදුවනාලක මේ අපනයන ප්‍රවර්ධනය වීමේදී අපනයන සංවර්ධන අමාත්‍ය සභාව සංවර්ධනයේදී ලංකාවේ තියෙන ඉතාමත් බලගත් වැදගත් ආයතනය. ඇයි ඒක වැදගත් වෙන්නේ? විශේෂම ඔයාලා දන්නවා භාණ්ඩයක් අපනයන කරනකොට විශාල පරිමාණයේ අපිට අනිකුත් ආයතනත් එක්ක වැඩ කරන්න වෙනවා. ඉතින් විශාල පරිමාණයේ ප්‍රතිපත්ති මේ කාරණාත් එක්ක අපි ගැටෙනවා. හැබැයි අපනයන සංවර්ධන අමාත්‍ය සභාව කවුද නියෝජනය කරන්නේ? මේක නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා. අනිකුත් සියලුම ඇමතිවරු සමග අපනයන ශ්‍රේෂ්ඨ සම්බන්ධ අනිකුත් සියලුම ඇමතිතුමාලා තමයි සම්බන්ධ වෙනවා. ඉතින් මේ අවුරුදු 28කට පස්සේ අපි ජනවාරි මාසයේ 27 වෙනිදා මේක රැස් වුණා. රැස් වෙලා අපි බලාපොරොත්තු තමයි මෙම සමුළුව මාස 3කට සැරයක් රැස් වෙලා අපනයන ශ්‍රේෂ්ඨයේ තියෙන සියලුම ගැටලු වලට අපි හිරවෙච්ච ගැටලු වලට විසඳුම් ලබා දීම. ඉතින් මම මේකෙදී අපි කාරණා කීපයක් හඳුනගෙන දැන්ට අපි විසඳුම් ලබා දීලා තියෙනවා. ප්‍රතිපත්ති මේ කාරණා. ඊට අමතරව අර මං කියපු විදේශ තානාපතිතුමාලාගේ ඉලක්කයක් තියෙනවානේ. අපි හැම මාස 3කට සැරයක්ම එතුමාලා ලබාගෙන දෙන ප්‍රවර්ධනය මෙම අමාත්‍ය සභාවට ඉදිරිපත් කරනවා. ඒකට අපිට ලබා ගන්න පුළුවන් අපි තව මොන රටවල් වලට තව වැඩි දියුණු කළ යුතුද? මොන මට්ටමේ සහයෝගයක් අපිට ලබා දී යුතුද කියලා එකක් ඒක. ඊට අමතරව නාලක අපි කරන වැඩක් තමයි අපේ සියලුම අපනයන කරුවන්ගේ අපි සංසදයක් අපි තියෙනවා මාස 3කට සැරයක් අපි කියන එක්ස්පෝර්ටර්ස් ෆෝරම් එකක් කියලා. අපි පහුගිය මාර්තු මාසෙත් එක තිබුණා. හැම මාස 3කට සැරයක්ම අපිට පුළුවන් අපනයන සංවර්ධන මණ්ඩලයේ විදිහට අපනයන කරුවන්ගේ ගැටලු හඳුනාගෙන මොකද අපි දිනපතා ඒ ගැටලුවට අපි විසඳුම් ලබා දෙනවා. හැබැයි දිනපතා විසඳුම් ලබා දුන්නාට බෑ. සමහර දේවල් තියෙන අපිට අනිකුත් අමාත්‍යංශ සමග සම්බන්ධලා අපි විසඳුම් ලබා දිය යුතුයි. ඉතින් මෙම අපනයන කරුවන්ගේ සංසදයේදී මාස 3කට සැරයක් රැස් වෙන සංසදයේදී ඒ ප්‍රශ්න විශේෂයෙන්ම අනිකුත් අමාත්‍යතුමන්ලා ගෙන්නගෙන අනිකුත් රාජ්‍ය නිලධාරීන් ගෙන්නගෙන අපි එක මේසයක් යටතේදී අවශ්‍ය කරන විසඳුම් ලබා දෙනවා. ඒක එකක්. ඊට අමතරව තව කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් දැන් අපි අර තානාපතිතුමන්ලාට ඉලක්කයක් ලබා දුන්නා වගේම අපිට දිස්ත්‍රික් මට්ටමටත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමටත් අපි අලුත් ඉලක්කයක් ලබා දීලා තියෙන අලුතින් අපනයන කරන හඳුනා ගැනීම වැඩිපිළිවෙල. ඒ ඔක්කොම ටික එකහ වුණාට පස්සේ නාලක අපිට පුළුවන් මේ තියෙන ඉලක්ක ඒ මට්ටමට යන්න. ඊට අමතරව තව කියන්න කැමති අපි අපනයන කරුවෙක් ලංකාවට එනකොට බලන දෙයක් තමයි විශේෂයෙන්ම දේශපාලන වාතාවරණය ආර්ථිකයේ තියෙන ස්ථාවරභාවය මම හිතන්නේ දෙකම රජයේ ජයග්‍රහණය කරලා තියෙන මේ වෙද්දී හැබැයි ඊළඟ දේ තමයි ඒ කොච්චර කාලෙකින් මේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒකට අපි අලුත් යෝජනා කරා විශේෂයෙන්ම අපේ පහුගිය තිබ්බු අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී එක්ස්පෝර්ට් ලෙඩ් ඉන්වෙස්ට්මන්ට් කමිටි එකක වැදගත්කම. මොකද ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ ආයෝජකෙක් ලංකාවට ආවට පස්සේ කොපමණ කාලයකින් එයාට අවශ්‍ය කරන්නේ පහසුකම ලබා දෙන්න පුළුවන් දෙක. මම හිතන්නේ දැන් මේ වෙද්දින් අපි අපේ අධ්‍යයනයට අනුව අපි දැකලා තියෙනවා සති 140කට වැඩි කාලයක් යනවා. හැබැයි මේ අලුතෙන් අපි එක්ස්පෝර්ට් ලෙඩ් ඉන්වෙස්ට්මන්ට් කමිටු කරා බලාපොරොත්තු වෙන මේක ඉතාමත් කෙටි කාලයකින් මොකද අපි දැකලා තියෙන ලෝක යන රටවල් දියුණු වෙච්ච ආකාරය
විශේෂයෙන්ම ඊටම කෙටි කාලෙකින් අවශ්‍ය කරන පහසුකම ලබා දුන්නත් අපේ ආයෝජකයාට ඒකට කැමති ලංකාවට ඇවිල්ලා තව වැඩිදුරට මේ අපනයන ශ්‍රේෂ්ඨට සම්බන්ධ වෙන්න. ඉතින් කියන්න සතුටුයි එක්ස්පෝර්ට් ලෙඩ් ඉන්වෙස්ට්මන්ට් කමිටුව එක දැන්ට කටයුතු කරමින් යනවා ඒ ඉලක්කය ළඟා කරගන්න. ඊට අමතරව තව දෙයක් නාලක අපි මොන දේ කිව්වත් වැඩක් නැහැ. අපි තැන්වල හිර වෙනවා. මොකද අපේ තියෙන තීරබදු ගිවිසුම් එක්ක. මොකද අපේ රටේ විශේෂයෙන්ම රටවල් කීපයක් උදාහරණයක් ගත්තොත් සමහර රටවල් දියුණුච්ච ප්‍රමාණය 1995 දී ලංකාවේ අපේ ටෙක්ස්ටයිල් මාකට් එක තිබ්බේ ලෝක වෙළඳපොළෙන් 0.05යි. අපිත් එක්ක මිටිය වියට්නාමේ 0.5යි. අපි අවුරුදු 20කින් පස්සේ 95 2025 වෙනකොට අපි දකිනවා ලංකාව තාම ඉන්නේ 0.5 කියන වෙලක ලෝක වෙළඳපොළෙන් අපනයන දායකත්වයේ අපේ අපරල් කර්මාන්තය. අපි 0.5 අවුරුදු 20ක ඉන්නකොට වියට්නාමයට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ කාල මුල්ල විශේෂම අවුරුදු 25ක 30ක කාලෙදී ඒක 106කට ගේන්න. ඒකට වියට්නාමේ අපනනාදම ඩොලර් බිලියන 600කට ප්‍රමාණයකට ඇවිල්ලා තියෙන්නේ භාණ්ඩ කීපයකින් විතරයි. විශේෂයෙන්ම ගත්තොත් අපරල් ඒ අපි දකින ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඒ වගේ අන්සර් කීපයකින් විතරක් එකට ඇවිල්ලා තියෙන තමයි ඒ තීරබදු විශේෂයෙන් මෙම තීරබදු ගිවිසුම් සම්බන්ධ වෙලා තියෙන විශේෂයෙන්ම නිව් ඇග්‍රීමන්ට් මම අපිට හඳුනගෙන තියෙන අලුතින් ඇග්‍රීමන්ට් කීපයකට අපි ආයුතුයි කියලා තීරබදු ගිවිසුම් කීපයකට එහෙම නැත්නම් භාණ්ඩ නිෂ්පාදන භාණ්ඩ සම්බන්ධ තියෙන ගිවිසුම් රාශියකට ඉදිරි අවුරුදු 1-2 ඇතුළතදී අපි නව තීරබදු ගිවිසුම් කීපයකට යන්න නියමිතයි. ඒ හරහත් අපට අවස්ථාවක් ලැබෙනවා ලංකාවේ ඉන්න අපේ කෘෂිකාර්මික අපනයන කරුවන්ට විදේශ වෙළඳපොළට තමුන්ගේ භාණ්ඩ හොඳ මට්ටමේ යවලා වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ලංකාවට උත්පාදනය කරගන්න. හොඳයි. ඉතින් ඒ සුබ ආරංචියත් එක්ක සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ කෘෂිකාර්මික නිෂ්පාදන කරන ව්‍යවසායකයෝ එහෙම නැත්නම් අපනයනකරු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඔය පසුවස්වනු කළමනාකරණය කියන එක. විශේෂයෙන්ම අපේ නිෂ්පාදනයෙන් බොහෝ හානි සිදු වෙනවා පසුවස්වනු කළමනාකරණය නිසියාකාරව සිදු නොකිරීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විදිහට අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කරනකොට පසුවස්වනු හානිය කළමනාකරණය කරන්න ඇසුරුම්කරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. නාලක ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලය කියලා කියන්නේ ලංකාවේ අපනයන සංවර්ධන සඳහා තියෙන රජයේ ප්‍රමුඛතම ආයතනය. අපේ මූලික කාර්යභාරයක් තමයි ඒ අවශ්‍ය කරන දැනුම් සම්පාදනය කිරීම අපේ අපනයන කරුවන්ට. මේ වෙද්දීන් විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර වෙළඳපොළට යෑමේදී විශේෂයෙන්ම අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අපනයන කර මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි ඇසුරුම්කරණය කියන කාරණය. ඉතින් කියන්න සතුටුයි අපි ලංකා පුරා වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ හැම එකෙන් බලාපොරොත්තු වෙන්නේ තමාම ඇසුරුම්කරණය. නැත්නම් අපි අලුතින් මාකට් එක හොයා ගැනීමේදී ඒ කොහොමද ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට අලුතින් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. තත්ත්ව සාහිත්‍ය කොහොමද ලබා ගන්නෙ. වගේ ඒ කටයුතු රාශියක් මූලික කරගෙන අපි දැනුම් සම්භාරයක් ලබා දෙමින් ඉන්නවා. ඒ කියන ඉලක්කය ජයග්‍රහණය කරන්න. ඔබතුමා අහපු පසුවස්වන කියන එක තමයි වැදගත් දෙයක්. ඒකෙදී ඇසුරුම්කරණය කියන එක, ලේබලින්, බ්‍රෑන්ඩින් කියන එක තමයි වැදගත් වෙනවා. මම හිතන්නේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක මේ වෙනකොට වැඩසටහන් රාශියක් අපි අරගෙන තියෙනවා. මේක තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා. ඒක විශේෂයෙන් මම කියන්න සතුටුයි මේ වෙද්දී ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ තියෙන එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකට මම හිතන්නේ ඒ හරහා දැන් අපි ප්‍රවර්ධනය කරනවා ලංකාවේ ඇසුරුම්කරණය අපේ අපනයන කරනු ලබා දීලා ඒ ජාත්‍යන්තර ඉලක්කය ළඟා කරගන්න ඒ අවශ්‍ය කරන තත්ත්ව සාතික ඒ ඇසුරුම්කරණය හොඳ මට්ටමකට පවත්වාගෙන යාම සඳහා. කිසියම් කෙනෙක්ට ඇසුරුම්කරණය සම්බන්ධයෙන් කිසියම් ආකාරයක අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය නම් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා අපේ තියෙනවා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය කියලා ආයතනයක්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ තමයි තිබෙන්නේ. ඔබට පුළුවන් ඔබේ ඇසුරුම්කරණය සම්බන්ධයෙන් තියෙන සියලු ගැටලු වලට විසඳුම් ලබා ගන්නට. විශේෂයෙන්ම ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය අනෙකුත් සියලුම ඇසුරුම්කරණ සම්බන්ධ ආයතන සම්බන්ධීකරණය කරමින් ඔබට ඒ ඇසුරුම්කරණයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න සූදානමින් සිටිනවා. සභාපතිතුමනි කවුරු හරි නව අපනයනකරුවෙක්ට ව්‍යවසායකයෙක්ට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත් එක්ක සම්බන්ධ වීමට අවශ්‍යතාවය තිබෙනවා නම් උදාහරණයක් විදිහට බොහෝ වෙලාවට නව ව්‍යවසායකයෙක්ට බොහෝ ගැටලු තිබෙනවා. අපි කොහොමද නිෂ්පාදනයක් කරන්නේ? ලියාපදිංචි කරගන්නේ කොහොමද? නව ගැනුම්කරුවෙක් හොයාගන්නේ කොහොමද? මෙවැනි විශාල
ප්‍රශ්න රාශියක් තිබෙනවා අපේ නව ව්‍යවසායකයන්ට. මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කොහොමද අපනයන සම්බන්ධන මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඇත්තට මේ විදිහට අපිට බොහෝ ප්‍රමාණයක අපිට හම්බෙනවා එවැනි ඇමතුම්. එවැනි අවශ්‍යතා ගොඩක් අපිට ලැබෙනවා. අපි ගොඩක් ඉල්ලීම් වලට අපි දැන්ට අපි මඟ පෙන්වීම අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් ඉන්නවා. ඒකට අපනයන සංවර්ධන මණ්ඩලයේ විදියට ගත්තොත් අපේ ප්‍රධාන ශාඛාව තියෙනවා කොළඹ. ඊට අමතරව ප්‍රාදේශීය අපේ කාර්යාලය තියෙනවා 4ක්. විශේෂයෙන් මාතර, කුරුණෑගල, ඒ වගේ මහනුවර හා යාපනය. ඒ ප්‍රාදේශීය කාර්යාල හරහා ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 25 ආවරණය වෙන පරිදි අපි අවශ්‍ය කරන්නේ දැනුම අවශ්‍ය කරන්නේ තොරතුරු ලබා දෙමින් ඉන්නවා. ඉතින් නව ව්‍යවසායකයෙකුට නැත්නම් අපනයනකරුවෙකුට මේ තවදුරටත් අපේ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් අපිට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ උපකාරක කවුළු ඔස්සේ. ඒක අපේ තියෙන දුරකථන අංකය තමයි 0112 300 710 කියන දුරකථන අංකය. ඒක විශේෂයෙන්ම යොමුලා තියෙන්නේ මේ සඳහා. ඊට අමතරව අපේ තව තියෙනවා උපකාර කවුළුවේ අපේ ඊමේල් ඇඩ්‍රස් එකක් helpdesk@edbgo.lk. මම තවසරක් කියන්නම්. helpdesk@edb.gov.lk කියන ඊමේල් පණිවිඩයකිනුත් ඒ අවශ්‍ය කරන ඒ තොරතුරු සැපීම අවශ්‍ය කරන අපි මඟ පෙන්වීම අපිට එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව අපගේ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් කරා අවශ්‍ය කරන තොරතුරු අපි ලබා දීමට සූදානම් ඉන්නවා. ඔබට ඔන්න ඊටාම සතුටුදායක ආරංචියක් තමයි තිබෙන්නේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට කිසියම් කෙනෙක්ට සම්බන්ධ වෙන්න අවකාශය තිබෙනවා. වැඩ කරන ඕනම වෙලාවක ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වගේම යාපනය, මහනුවර, කුරුණෑගල, මාතර කියන අපේ ප්‍රාදේශීය කාර්යාල වලට යන්න ඔබට ළඟම ප්‍රාදේශීය කාර්යාලයට ගිහිල්ලා ඔබට තිබෙන අදහස නව නිෂ්පාදනයක් කරන්න අපනයන ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන්න ඔබට මොන වගේ අදහසක්ද තිබෙන්නේ? ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න, ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න සහ අපේ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හම්බෙලා ඔබට කතා බහ කරන්න පුළුවන්, ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්නට පුළුවන්. මේ විධිමත් උපදෙස් ලබා දීම තමයි තාම වැදගත් වෙන්නේ. ඒ උපදෙස් ඔස්සේ ඔබට පුළුවන් ඔබේ අපනයන නිෂ්පාදනයට වැඩි වටිනාකමක් ලබා ගන්න සහ ඒ සඳහා හොඳම විසඳුම ලබා ගන්නටත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සියලුම නිලධාරීන් සැදී පැහැදී සිටිනවා වගේම බැඳී ඉන්නවා කියන කාරණාවත් අපි මෙහිදී මතක් කරන්න කැමතියි. විශේෂයෙන් තව කියන්න වෙන අපිට ප්‍රාදේශීය කාර්යාලයට අමතරව අපේ ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය පරිදි ඉන්නවා අපනයන සංවර්ධන නිලධාරී. නිලධාරීතුමෙක් හෝ තුමියක් ඉන්නවා. ඒ සියලුම නිලධාරීන් හම්බෙලා ඒ අවශ්‍ය කරන තොරතුරු ඔබට ලබා ගන්නත් පුළුවන්. මොකද සැදී පැහැදී සිටිනවා ඒ සේවාව ලබා දීම සඳහා. හොඳයි. අපේ වැඩසටහන අපි අද කතා බහට ලක් කරේ ලංකාවේ කෘෂි අපනයන ශාස්ත්‍රය සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව තමයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සමග අප සාකච්ඡා කළේ. වැඩසටහන අවසානයේදී ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විදිහට කෘෂි අපනයන ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්න කෘෂි අපනයන කරුවන්ට වගේම නවකයින්ට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමා ලබා දෙන්නේ? කියන්න සතුටුයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ විදියට අපි සැදී පැහැදී සිටිනවා අපනයන කරුවන්ගේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සඳහා. විශේෂයෙන්ම අපනයන කර්මාන්තර දැන්ට යොමු වෙලා ඉන්න අපනයන කරුවන් වාගේම ඒ වගේම නවක කෘෂි අපනයන අන්තරය සම්බන්ධ වීමට අලුතින් බලාපොරොත්තු වෙන සියලුම අපනයන කරුවන්ට කියන්න කැමතියි. අපිට පුළුවන් ලංකාවේ නම් ජාත්‍යන්තර වෙළඳපොළට යෑමේදී ඒ අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීම, ඒ අවශ්‍ය කරන තොරතුරු, ඒ වගේම අවශ්‍ය කරන තත්ත්ව සහතික ඇසුරුම් කරණය, වෙළඳපොළ හඳුනා ගැනීම කටයුතු වලට අපිට අපනයන සංවර්ධන මණ්ඩලයේ විදියට අවශ්‍ය කරන ඒ දැනුම, ඒ කටයුතු අපිට ලබා දීලා ලංකාවෙන් එළියට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන වෙළඳපොළ හඳුනා ගැනීමට අපිට කරන දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න කැමති අපි ඉදිරි අවුරුදු 5 තුලදී බලාපොරොත්තු වෙන 14%ක අපනයන වර්ධනය වාර්ෂික අපනයන සංවර්ධනයේදී කෘෂි අපනයන අංශයේ දායකත්වය ඉතාම වැදගත් වෙනවා. පොත බලාපොරොත්තු දැනට තියෙන 30% ප්‍රමාණයක් අපි 38කට 40කට ප්‍රමාණයකට දායකත්වය ලැබුණොත් එතින් කෘෂි කර්මාන්තයේ නියුක්ත සිටින විශාල ආදායමක් ඔබට ලැබෙනවා. මොකද මේ මුදල් ගලාගෙන යන්නේ විශේෂ අපි දැකලා තියෙන කෘෂි
කාර්මික නිෂ්පාදනයන්ට අපනයන ක්ෂේත්‍රය යොමු වෙලා ඉන්නේ විශේෂයෙන්ම අපේ ග්‍රාමීය මට්ටමේ සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්. ඒ මුදල් ගලාගෙන යන්නේ ගමට ප්‍රාදේශීය. ඉතින් ඒකත් ඉතා වැදගත් වෙන ප්‍රාදේශීය සංවර්ධනය සඳහා. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. විශේෂයෙන් නවක ආයෝජකයන්ට මම කියන්න කැමතියි. විශේෂයෙන්ම කෘෂිකාර්ම අන්තය කියලා කියන්නේ අලුතෙන් අපිට මුදල් විශාල ප්‍රමාණයක් යොමු කරන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන්ද. මොකද අවශ්‍ය කරන මඟ පෙන්වීම හා අවශ්‍ය කරන පහසුකම් අපි අපේ සංවර්ධන මණ්ඩලය විසින් ලබා දෙනවා. ඉතින් රාජ්‍යාංශයේ රැකියාවකට එහා ගිහිල්ලා විශේෂයෙන් පෞද්ගලික අංශයේ රැකියාවකට එහා ගිහිල්ලා ව්‍යවසායකයෙක් වගේම එහෙම නැත්නම් අපිට නව අපනයනකරුවෙක් වශයෙන් රටට අපේ රටට ලොකු දායකත්වයක් ලබා දීලා අපේ ලංකාවට ඩොලර් උත්පාදනය කරන ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් නම් අපනයනකරයෙක් වෙන්න පුළුවන් නම් ඒක ඊටාම වාග්යක් තමන්ගේ ජීවිතය ළඟා කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ආරාධනය කරනවා සියලුම නවකයන්ට ආයෝජකයන්ට අපේ කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙලා මේ අපනයන ශ්‍රේෂ්ඨය වැඩි කරගන්න අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අප ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මැතිතුමන් එක්ක තමයි අද සාකච්ඡාව සිදු කළේ. අපි කතා බහට ලක් කළේ ලංකාවේ කෘෂි අපනයනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව. විශේෂයෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් සඳහන් කළා ඕනෑම මොහොතක ඔබට පහසුකම් සලසන්න දැනුම සපයන්න ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා කියලා. මා නැවත මතක් කරන්නම් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග සම්බන්ධ වීමට කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් කොහොමද දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙන්නේ කියලා 0112 300යි 710 කියන දුරකථන අංකය ඔස්සේ අපනයන උපකාරක කවුළුව ඇමතීමෙන් ඔබට තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. අපනයන ශේෂ්ත්‍රය සම්බන්ධ ඕනෑම ගැටලුවක් අපනයන උපකාරක කවුළුවට යොමු කිරීමෙන් 0112 300යි 710 කියන අංකය ඇමතීමෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි helpdesk@edb.gov.lk කියන ඊමේල් ලිපිනයෙන් ඔබේ ප්‍රශ්න යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ඒ වගේම යාපනයේ කාර්යාලයෙන් මහනුවර කාර්යාලයෙන් කුරුණෑගල කාර්යාලයෙන් සහ මාතර කාර්යාලයෙන් ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් අපනයන ශේෂ්ත්‍රය සම්බන්ධ ලබා ගැනීම හැකියාව තිබෙනවා. අපේ නිලධාරි මණ්ඩලයේ ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා. හොඳයි, එහෙනම් ඉතින් තවත් දවසක මෙවැනි හරවත් වැදගත් සාකච්ඡාවකින් නැවත හමු වන බලාපොරොත්තු වෙන්න අපි සමුගන්නවා. ඔබට ජයග්‍රාහී දවසක්.